නුවණක්කාර හාවා සහ කම්මැලි වලසා. ඈත කැලෑවකට වැහි කාලය ටිකෙන් ටික ලං වෙමින් තිබුණා. ඒ නිසා කැලේ සිටි හැම සතෙක්ම වැස්සට කලින් කෑම එකතු කරන්න පටන් ගත්තා. ඒත් කම්මැලි වලසා නම් කිසිම වැඩක් නොකර ගස් යටට වී ගෙඩි කමින් විනෝදයෙන් කාලය ගත කළා. මේ අතර කැලේ සිටි නුවණක්කාර හාවා නම් බොහොම මහන්සියෙන් වැඩ කළා. ඌ ඉදිරි මාස කීපයකටම සෑහෙන තරම් රසවත් කැරට්, ගෙඩි වර්ග සහ කොළ වර්ග තමන්ගේ ගුහාවට එකතු කරමින් සිටියා. හාවා මහන්සි වී වැඩ කරනවා දුටු කම්මැලි වලසට නරක අදහසක් පහළ වුණා. හාවෝ, වලස කිව්වා, අපි තරඟයක් තියමු. කවුද ඉස්සෙල්ලාම තමන්ගේ ගේ කෑම වලින් පුරවන්නේ කියලා බලමු. දිනන කෙනාට පරදින කෙනාගේ කෑම ඔක්කොම අයිති. හාවා වලසගේ උපායට බිය වුණේ නැහැ. ඌ මොහොතක් කල්පනා කර හරි මම ඔයාගේ අභියෝගය බාර ගන්නවා කියා නිර්භීතව පැවසුවා. මේ පුංචි හාවට කවදාවත් දිනන්න බෑ කියා සිතූ වලසා හයියෙන් hina වුණා. වලසා වහාම උගේ වැඩ පටන් ගත්තා. ඌ විශාල වට්ටක්ක ගෙඩි, ලොකු දර කොටන් වැනි ලොකු දේවල් වලින් තමන්ගේ ගුහාව ඉක්මනින්ම පුරවගත්තා. ටික වෙලාවකින් වලසට මහන්සි දැනී ගුහාව අසලම නින්දට වැටුණා. නමුත් හාවා වැඩ කළේ ඉතා සැලසුම් සහගතවයි. ඌ එකතු කළේ බෙරි ගෙඩි, ඇට වර්ග, හතු සහ රසවත් කොළ වැනි කුඩා දේවල්. ඌ ඒ හැම දෙයක්ම පිළිවෙලට තමන්ගේ ගුහාවේ ගැඹුරු කාමරවල ගබඩා කළා. නින්දෙන් ඇහැරුණු වලසා තමන්ගේ පිරුණු ගුහාව දෙස බලා සතුටු වුණා. දැන් මම දිනු. මම යනවා හාවාගේ කෑම ටිකත් ගන්න කියා සිතා වලසා හාවාගේ ගුහාව දෙසට ගියා. හාවාගේ ගුහාව දොරටුව අසලට පැමිණි වලසා ඇතුළට එබිකම් කළා. ඇතුළත කිසිම කෑමක් පෙනෙන්නට තිබුණේ නැහැ. හා වලසා සිනාසුණා. ඔයා පෙරදුනා. දැන් ඔයාගේ කෑම ටික මට දෙන්න. පොඩ්ඩක් ඉන්න වලස් මාමේ. ඇතුළට ඇවිත් බලන්න. හාවා ආරාධනා කළා. වලසා අමාරුවෙන් ගුහාව තුළට රිංගුවා. ඇතුළේ තිබුණු දේ දැකීමෙන් වලසාගේ ඇස් උඩ ගියා. ගුහාව ඇතුළේ කාමර ගණනාවක් පිළිවෙලට අහුරපු කෑම වලින් පිරී තිබුණා. එය වලසාගේ කෑම ගොඩට වඩා බෙහෙවින් විශාලයි. තමන් පෙරදුණු බව වලසා තේරුම් ගත්තා. ඌ ලැජ්ජාවෙන් හිස පහත් කරගත්තා. නමුත් හාවා කාරුණික වුණා. කමක් නෑ වලස් මාමේ, මම ඔයාගේ කෑම ගන්නෙ නෑ. ඒත් මතක තියාගන්න, ලොකුකමෙන් නෙවෙයි, නුවණින් සහ මහන්සියෙන් වැඩ කිරීමයි වැදගත්. එදායින් පසු කම්මැලි වලසා හොඳ පාඩමක් ඉගෙන ගත්තා.